අයිබෝවන් වාසනාවන්ත දිනයක් ඔබට සුබර සන්ධ්‍යාවක් වෙන්න කියලා යුනිවර්ස් ශ්‍රී ලංකා අපි ඔබට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් සජීවී වැඩසටහන් වලින් අතරතුර මම වීඩියෝ එකක් ගේන්න හිතුවා ඔබට ඔබගේ මනස ඔබගේ යටිසිත විශ්වාස කරන දේ යථාර්ථයක් කරගන්න කොහොමද? ඇතර මේ විශ්වයෙන් ආපු මේ ප්‍රබල පණිවිඩය ඔබ අහන්න මදකට නතර වෙලා. ඔබ ජීවිතේ හැම දෙයක් පසුපසම දුවනවා නම් හැම දෙයක් පසුපසම ඔබේ ජීවිතේ වැය කරලා තියෙනවා නම් දැන් කාලය ලැබිලා තියෙනවා ඒ හැම දෙයක්ම අමතක කරලා දාලා ඔබ ඔය විශ්වාස කරන ඔබට ගැළවීමක් නැති ඔබගේ මානසික වියවුල්තාවයේ ගැළවිලා ඔබ අපේක්ෂා කරන ජීවිතයට යන්න. ඒ වෙනුවෙන් ඔබට තියන්න පුළුවන් පළමු පියවර ඔබගේ ජීවිතයෙන් දැන් තියන්න පුළුවන්. මොකද ඔබත් එක්ක මේ මුළු විශ්වයම ජීවත් වෙනවා. මේ සබාධම ජීවත් වෙනවා. මට තරකයක් නැතුවම කියන්න පුළුවන් මිනිස්සෙගේ හීන බලාපොරොත්තු හැම දෙයක්ම හිතේ තිබෙන තාක්කල් ක්‍රියා කරන්නේ නැති තාක්කල් ඒ දේවල් ඉෂ්ට වෙන්නේ නැහැ. ඔයා ක්‍රියා කළ යුතු කාලය ඔබව විශ්වාස කරලා ඔබ ක්‍රියාත්මක විය යුතු කාලය දැන් එළඹිලා තියෙනවා. විශ්වයට හොඳම වෙලාව දීලා තියෙනවා. මේ හේතුව පදනම් කරගෙන මේ ලෝකේ කිසිවක් නිකන් නම් ලැබෙන්නේ නැහැ. අපි හැම වෙලාවකම උත්සාහ කරන අපි හැම වෙලාවකම කැප වෙන අපි උනන්දුවෙන් ළඟට ගන්න දේ තමයි අපිට විශ්වයත් සබාධමත් ආකර්ෂණය කරන්නේ. ඔයා මදකට නතර වෙලා ඔයාගේම ජීවිතය දිහා හැරිලා බලන්න. ඔයාට යථාර්ථයකට එළඹිලා තියෙන නුවණ පහළ වෙන්නේ ඔයා ක්‍රියා කරද්දී. ඔයා සිතද්දි නෙවෙයි ඔයා ක්‍රියා කරද්දී. ඔයා සතුටින් ඒ දේ බාරගෙන ක්‍රියා කරන්න පටන් ගනිද්දී මේ මුළු විශ්වයම ඒ දෙයට රියැක්ට් කරනවා. මම උදාහරණයක් කියන්නම්. ඉගෙන ගන්න කැමති දරුවා ඉගෙන ගන්න ආස වුණාට එයා ක්‍රියා කරන්නේ නැත්නම් පාඩම් කරන්නේ නැත්නම් එයාට කවදාවත් දිනන්න බෑ. එනිසා ඔයා උත්සාහයක නිරත වෙලා ඉන්නවා නම් ඔයාගේ ජීවිතේ දිනන්න. ඔයාගේ පොසිටිව් ভাইබ්‍රේෂන් එක එළියට ගන්න. මේ විශ්ව ආකර්ෂණ ශක්තිය ඔයා තුලින් ඇති කරගන්න ඔයා මේ මොහොතේ ඉඳන් ඒ දේට කටයුතු සම්පාදනය කරන්න. ඒකට ඔයාට මේ සබා දහමම ස්තුතිවන්ත වෙලා උදව් කරයි. මොකද ඔයාගේ මනස තුල නිර්මාණය වෙන්නේ අර බලවත් ශක්තිය. ඒ බලගත් ශක්තිය ඔයාගේ උත්සාහයත් එක්ක කනෙක්ට් වෙලා ගමන් කරනවා. මම විශ්වාස කරනවා ඔයාට ඔය අපේක්ෂා කරන ජීවිතය අනිවාර්යෙන්ම මේ මුළු විශ්වයේ ආශිර්වාදය ඇතුව ඔයාගේ ඕරයකට ආකර්ෂණය වෙයි. මොකද ඔයාට ඒ බලගත් ශක්තිය මේ සබාධමත් මේ විශ්වයත් අනන්ත වූ ශක්තියත් ඔයාට ලබා දීලා තියෙනවා. ඔගේ ඔයාට ලැබිලා තියෙන උපතින්ම ඒ උපතින් ලැබුණු හැකියාව කිසිම වෙලාවක කිසිම තැනකින් අයින් කරලා දාන්න එපා. හීනමාන පස්සේ යන්න එපා. ඔයා ක්‍රියා කරලම ඔයාගේ ජීවිතය ආලෝකමත් කරගන්න. ඔයා කෘතවේදී වෙන්න. හැම වෙලාවකම තමන්ට තමන් ස්තුතිවන්ත වෙන්න. තමන්ගේ ජීවිතයට තමන් ආශිර්වාදයක් කියලා හිතන්න. තමන්ට තමන් ආදරය කරන්න පටන් ගන්න. මේ සබාධමයට මේ විශ්වයට ආදරය කරන්න පටන් ගන්න. එතකොට ඔයාට පුළුවන් ඔය පොසිටිව් ভাইබ්‍රේෂන් එක ඍණාත්මක ආකල්ප ධනාත්මක චින්තනය ධනාත්මක ශක්තිය ඔයාගේ ජීවිතයට ආකර්ෂණය කරගන්න. ඒ වෙනුවෙන් මේ වීඩියෝ එක මහඟු පිටුවහලක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයා කරන කියන හැම දෙයක්ම මේ විශ්වයේ සබාධමයේ ආශිර්වාදයත් සමගම ක්‍රියා කරන්න ලැබේවා. ඒ වෙනුවෙන් මේ මුළු විශ්වයම සබාධමම සහ ඔබගේ ඕරයික ශක්තියක්ම වේවා. ශක්තිය ඔයාට සාර්ථකත්වයේ අපේක්ෂා කරන ශක්තියින් වර්ධනය වෙන්න ඔයාගේ මනසින් ඔයා ශක්තිමත් වෙන්න ගනිද්දී ඔයා ජීවිතේම සාර්ථක කරගන්නවා. ඔයා ඒ නිසා විශ්වාස කරන්න මේ මුළු විශ්වයම මා තුළ ජීවත් වෙනවා. මේ මුළු සබාධමම මා තුළ ජීවත් වෙනවා. ඒ වෙනුවෙන් මම මේ සබාධමයට ස්තුතිවන්ත වෙනවා. මම විශ්වාස කරනවා. විශ්ව මාතාව විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් මම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරනවා. අනේක වාරයක් ස්තුතියි ඔබට.